මෛත්‍රිය කියලා කියන්නේ මගේ ජීවිතේ මට හම්බුණු හොඳම කමටහන. හොඳම කමටහන තමයි. මොකද මෛත්‍රිය වඩනකොට අපි මුලින්ම මෛත්‍රී කරගන්නේ Tamanට. අපේ තුල තියෙනවා අපේ හිතේ තියෙනවා හැමෝගෙම ඒ කියන්නේ ඒක පොදුවේ තියෙන දෙයක්. අපේ ජීවිතයේ යම් යම් අවස්ථාවලදී අපි මුහුණ දීපු දේවල් නිසා ඇති වුණ තුවාල. ඒවා සමහර දේවල් තියෙනවා කාලෙත් එක්ක අවස්ථාවන් අපිට අමතක වුණාට ඒ අවස්ථාවන් අපි පහු කළාට ඒ සිතුවෙච්ච තුවාල තියෙනවා සුවපත් නොවුණු තුවාල විදිහට. අපිට සමහර ඒවා අඳුර ගන්න බෑ. හැබැයි අපි දෙයක් අලුතින් කරන්න යනකොට එහෙම නැත්නම් අපි අලුතෙන් දෙයකට මුහුණ දෙන්න යනකොට අලුත් සම්බන්ධතා ඇති කරගන්න යනකොට අර දේවල අර සුවපත් නොවුණු තුවාල යම් ආකාරයකින් ඒක බලපෑමක් කරනවා. ඒක අපිට සමහර අයට awareness-එක තියෙනවා. ඒ කියන්නේ මේක වෙන්නේ මෙන්න මේ දේ නිසා කියලා. සමහර අයට ඒක තේරෙන්නේ නැහැ. ඇයි අපි බය වෙන්නේ ඉස්සරහට ස්ටෙප් එකක් තියන්නේ කියලා. අලුත් සම්බන්ධතාවයකට යන්න සහ අලුතෙන් දෙයක් කරන්න ඇයි බය වෙන්නේ කියලා. මේකට ප්‍රධානම හේතුව තමයි අපි තුල තියෙන සුවපත් නොවුණු තුවාල. ඉතින් ඒ දේවල් එක්ක තමයි අපි මෛත්‍රී කරනකොට Tamanටනි මුලින්ම මෛත්‍රී කරගන්නේ. මේ දේවල් සුවපත් කරන්න තියෙන ප්‍රතිකර්ම වලින් ප්‍රධානම සහ හොඳම ප්‍රතිකර්මයක් තමයි මේ මෛත්‍රී භාවනාව කියලා කියන්නේ. ඒ නිසා දැන් මේ අලුතෙන් පටන් ගත්ත මේ වැඩපිළිවෙලේ මෛත්‍රිය කියන දේ තමන්ගේ ප්‍රධානම ජීවිතේ කොටසක් කරගන්න. තමන්ට මෛත්‍රී කරන්න. තමන්ට මෛත්‍රී කරන ගමන්ම අනිත් අයටත් මේ මෛත්‍රිය බෙදලා දෙන්න. ඒකයි මම කියන්නේ මොකද අපි අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේ මහා කරුණාවෙන්නේ අපිට ආශිර්වාදය හම්බ වෙන්නේ. ඒ වගේම අපිටත් පුළුවන් වෙන්න ඕන ඒ කරුණාව, ඒ මෛත්‍රිය අනිත් අයට බෙදලා දෙන්න. ඒක ඒ දේ හිතට අරගන්න මේ කරගෙන යන වැඩපිළිවෙලත් එක්ක ඒ දේ අලුතෙන් ජීවිතයට එකතු කරගන්න විශේෂයෙන්. හරි. එහෙනම් අදට අපි මේ වැඩසටහන මෙතනින් අවසන් කරමු. හෙටත් මේ විදිහටම ටිකටම එකතු වෙන්න පුළුවන් තරම් උත්සාහ කරන්න දවස් 21ම මේ වැඩසටහනත් එක්ක ඉන්න. මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් මට මැසේජ් එකක් දාන්න. එහෙනම් ඔයාලා හැමදෙනාටම තෙරුවන් සරණයි.